අයිබෝවන් දේවා ටොක්ස් අද හාපුරා කියලා ඔගොල්ලොත් එක්ක එකතු වෙන අපේ පළවෙනි දවස ලංකාවේ විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව ජනමනස තුල කැළඹුමක් ඇති කරන කාලීන කර්තව්‍යයන් පිළිබඳව අපි විමසා බලන්නට ලැහැස්ති වෙලා ඉන්නවා. අද ආරම්භය හාපුරා කියලා ගන්නේ නමෝ විත්තියෙන්ම කලාකෘතියක් එක්ක සහ කලාකරුවන් පිරිසක් එකතු වෙලා කරන යම් නිර්මාණයක් පිළිබඳව. මගේ මිත්‍රයෙක් ඔහු තමයි මේ පණිවිඩය කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපිත් එක්ක ඉගෙන ගත්ත අපිට පල්ලෙහා වසරවල හිටපු දැන් වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් ඉංග්‍රීසි පැත්තේ ඉන්නේ අසංක ආයිබෝවන් අසංක නිරෝෂන් ආයිබෝවන් කොහොමද මේ චිත්‍ර අඳින්න ලෑස්තුනා එක්කොට ගෑරේජ් එකකද මන්ද ඉන්නේ ඔය ඉතින් ශිල්පීන් හැටියට ලංකාවේ ගොඩක් කෘත්‍ය කරනගේ ස්වභාවය මේ විදිය තමයි ඉතින් ඔව් සතුටු යසංගනේ හුඟ කලකින් දකින්න ලැබිච්ච එකත් මේ මම අහන්න හිටියේ මේ මොකක්ද මේ ඉංග්‍රීසියේ ඉඳලා කොළඹ ගිහිල්ලා චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න ලෑස්ති වෙනවයි කියලා කිව්වට පස්සේ මොකක්ද මේකේ මුඛ්‍ය පරමාර්ථය මොකක්ද නම පළවෙනි වතාවටද කරන්නේ කී දෙනෙක් ඉන්නවද වැඩි තනියෙන්ද කින්ද මන්ද කියලා කියන්නකෝ මේම අපි ඉංග්‍රීසි ප්‍රදේශයේ ඇත්තටම රයිගම්පුරේ ගත්තාම කලාවට සම්බන්ධ එදා ඉඳන් ඥාතිත්වය කියන ලංකාවේ ප්‍රසිද්ධ ශිල්පියෝ සෑහෙන ප්‍රමාණයක් බිහිවිච්ච ප්‍රදේශයක්. ඒකේ අංකුර ශිල්පියෝ හැටියට අපි අධ්‍යාපනයත් එක්ක අපි පොඩි කාලේ ඉඳන් අඳින්න පුළුවන් මේ පිරිසක් අපි 21 දෙනෙක් අපි මීට අවුරුදු 5කට විතර කලින් ඉඳන් අපි සාකච්ඡා මාර්ගයේ තිබුණා. අපි එකතු වෙලා මොනවා හරි අපේ නිර්මාණ හැකියාවන් ලංකාවට පෙන්වන්න මොනවා හරි ක්‍රමවේදයක් හදාගමු කියලා. ඒකේ සංගමයක් හැටියට පිහිටෙව්වා. වර්ණවත් කිරීම කියන තේමාව යටතේ අපි ශිල්පීන් 21 දෙනෙක් මේ සඳහා එකතු වුණා. කාන්තා සහ පිරිමි වලින් ශිල්පීන් 21 දෙනෙක් මේකේ ඉන්නවා. වැඩිහිටිම ශිල්පියා අවුරුදු 80ක රිටයර් ගුරුවරයෙක්. එතකොට බාලම ශිල්පියා අවුරුදු 13ක වගේ පාසල්. එතකොට මේ ඇතුලේ විශ්‍රාමික ගුරුවරු ඉන්නවා. දැනට ගුරුවෘත්තිය නිලනයිල ඉන්නවා, උපාධිධාරීන් ඉන්නවා, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ඉන්නවා. විවිධ වෘත්තීන්හි නියැලෙන ශිල්පීන් 21 දෙනෙක් තමයි අපි එකතු වෙලා මීට අවුරුදු 3කට කලින් ඉංග්‍රීසි ප්‍රදේශයේ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය අපි බැලුවා. කොහොම සාර්ථකුණා අපි හිතුවටත් වඩා ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. සාමාන්‍ය අපි ගණන් බලපු විදිහට 10000කට ආසන්න පිරිසක් ඒක බලන්න ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ගිය අවුරුද්දේ අපි ඒකේ දෙවනි අදියරත් ඉංග්‍රීසි ක්‍රියාත්මක කළා. ඒකත් අතිසාරණා. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ අපි මේක කොළඹට ගෙනියන්න ඕනේ කියලා. ඒ අනුව තමයි අපි ලයනල් වෙන් කළා අපි කම්පල්ලා මේ ප්‍රදර්ශනේ සූදානම් කළේ. එතකොට මොකක් හරි මේ දැන් වයස් ප්‍රාන්තරය ගැන හොඳ අවබෝධයක් ලැබුණා. ඒ කියන්නේ හැම වයසක්ම නියෝජනය කරන විවිධත්වයන් සහිත විවිධ කට්ටිය ඉන්නෝ කියන එක මේක ඇතුලේ පෙනුණා. මේ තේමාවල මාතෘකාවල හෝ නැත්නම් එහෙම මේක ඇතුලේ තියෙන අන්තර්ගතයන් සන්දර්භයන් අනුභූතීන් ගැන මොන වගේ අදහසක්ද අපිට ගන්න පුළුවන් අසංග? මේක අපි කොටස් දෙකකට පළමුවෙන් වෙන් කරලා තියෙන චිත්‍ර සහ මූර්ති වශයෙන්. එතකොට අපි ශිල්පීන්ට පූර්ණ නිදහස දීලා තියෙනවා ඒගොල්ලන්ගේ අති පොද කැන්වස් තලයේ මාත්‍ර ගන්න. ඒක අපි දැන් මේ ගොනුවේ අපි මේ වින්ඩ් ඔෆ් වොයිඩ් එකේ කරන අපි තින්වෙන අදියර කොළඹ ලයනල් වෙහෙන්ති තියෙන 21ක් කියන නමම දැම්මේ අපේ ශිල්පීන් 21 නිසා. එතකොට මේකේ අපි එදිනදා ජීවන අපේ අපි මෙතෙක් අපි ගෙවපු ජීවිතය අත්දැකීම අපි පේන්ටින් එකක් ඇටියට ඉදිරිපත් කරන්න තමයි ගොඩක් උත්සාහ කළේ. තේමාවල් වශයෙන් ගත්තාම ලංකාවේ සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලන තත්ත්වය, ඊට පස්සේ අපේ සම්ප්‍රදායන්, ඊට පස්සේ අපේ ඓතිහාසිකත්වය මේ වගේ ඊට පස්සේ අපේ මේ පහත රට තෙත් කලාපය සහ මේ බස්නාහිර පළාත උතුරු දිස්ත්‍රික්කයේ අපි ජන ජීවිතයට අදාළ පිළිඹිබුවන් වෙන සිතුවම් කීපෙකුත් මේ අපි අතර මේ ගොනු තියෙනවා. ඊට අනතුරුව එකලස් කලාවන් අපේ ස්පීක් ඉන්නවා එකලස් කලාවන්ට නිරවතා තියෙන කෙනෙක් උත්තර එකලස් කලාවන් කීපයක් කරන අපි ඉදිරිපත් කරනවා. ඒකතර තවත් මුක්ති කීප අපේ සමාජීය ද්‍රවිඩ ජාතිකෙක් මොහොතේ බොහොත් බොහොම අපි මොකද අපේ සහෝදරික එකතු වෙලා ඉන්නේ. ඔහුගෙන්
වාර්ගික මුහුවීමක් තියෙනවා මේ වයස් ප්‍රාන්තරවල මුහුවීමක් තියෙනවා විවිධත්වයක් තියෙනවා ඉංගිරිය ඉඳලා කොළඹට ගිහිල්ලා තමන්ගේ ප්‍රචාරණ විධික්‍රමය සහ කොළඹ ජනගත වෙලා තියෙන කලාත්මක ඉසව්වල තියෙන මේ කේන්ද්‍රීය ස්වභාවය මේ මොහොතේදී ස්පර්ශ කරන්න ලැහැස්ති වෙනවා අසංක කවදාද එතකොට මේ වැඩ කටයුත්ත ආරම්භ වෙන්නේ කවද ඉඳන් කවද වෙනකන්ද කුමන වෙලාවටද කොහොමදද මේකට සහභාගී වෙන්න හැකියාව තියෙන්නේ එතකොට මාර්තු මාසේ 17 සිකුරා මේ මාසේ 14 වෙනිදා උදේ 11:30ට තමයි මේක අවස්ථාව අපි උදාගෙන තියෙන්නේ. ඔව්. එතකොට රාත්‍රී 7 වෙනකන් 17 වෙනිදා පැවැත්වෙනවා. 15 සහ 16 දිනයන් දෙකේ සෙනසුරාදා දින දෙකේදීත් උදේ 10 සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙනවා. සියලු දෙනාටම නොමිලේ මේ අත්දැකීම විඳ ගන්න පුළුවන් විදිහට තමයි අපි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එතකොට දැන් ওই චිත්‍රවලට ආශාවක් සහ ඒවා කලාකෘති විදියට ගෙනහිල්ලා තියාගන්න කෙනෙක් කැමැත්තක් තියෙනවා නම් එහෙම ඒවට යම්කිසි මිලක් මේ මොහොතේ නියෝජනය මේ කියවෙනවද නැත්නම් ඒකට මේ ඕගලන් දැන හඳුනාගෙන පස්සේ නිර්මාණයක් කරගන්න පුළුවන්ද කොහොමද එතන මේ යම් ආකාරයක මුල්‍යමය අගය කිරීමකට කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවද අනිවාර්යයෙන්ම. එතකොට අපි ඒකටත් මොකද දැන් ලංකාවේ ඇත්තටම මේ ප්‍රාදේශීය ශිල්පීන්ගේ ආර්ථික තත්ත්වය සහ ජන ජීවිතය ගත්තොත් ඇත්තටම කේන්ද්‍රික තත්ත්වයක් තියෙන මොකද ලංකාවේ ගොඩාක් ශිල්පීන් හැටියට සලකන්නේ ප්‍රාථමික දක්ෂතා තියෙන උදවිය තමයි ඒක අපි හැමෝම මේ චිත්‍ර ශිල්පීන් ගොඩක් අපි සාකච්ඡා වෙන දෙයක්. බොහොම හුදකලා සහ නිහඬ මිනිස්සු හැටියට තමයි චිත්‍ර ශිල්පීන් පන්සල ඉඳත් උන් පන්සලෙන් පාලංචියෙන් බහැලා ගෙදර ඉන්න ස්වභාවය මොකද එළියට එන්නේ ගොඩක්. ඒ නිසා අපි මේ අපේ මේ දැරින් වෙන නිර්මාණ ඉලකට අපි අලෙවි කරන්න ඇත්තටම බලාපොරොත්තු වෙනවා. එතකොට ඉංගිරියට මේ කොළඹ විතරද මේක කරන්නේ මේ කලාට පස්සේ ආයි ඉංගිරියට ගෙනල්ලා ඉංගිරියේ අර දහස් ගාණක් ඇවිල්ලා බැලුවක් කොහොනේ ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ලෑස්ති වෙනවද ආපහු? අපි ඉංගිරියේ තිබු ප්‍රදර්ශන දෙකම අලුත් නිර්මාණ වලින් අපි කලින් අවුරුද්ද තියපු නිර්මාණ දෙවෙනි තිබ්බේ නැහැ ඉංගිරියේ. ඒ වගේ දැන් අපි මේ අවුරුද්දේ දෙසැම්බර් වල තමයි ඉංගිරියේ පවත්වන්නේ. එතකොට මේ පේන්ටින් නෙමෙයි අලුත්ම පේන්ටින් සමුදායක් තමයි එතෙන්ට අපි මේ නිදහස් කරන්නේ. ඒත් එක්ක මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ මාධ්‍ය ගත්තාම අපේ ළඟ ඉන්නවා විහාර චිත්‍ර සාම්ප්‍රදායික ක්‍රමයට දොරණතෙල් භාගල ලංකේශිකෝ. එතකොට ඇක්ලික් නූතන තාක්ෂණයත් එක්ක ඇක්ලික් භාවිතා කරලා අඳින ශිල්පී ඉන්නවා. පෙන්සිල් ඩ්‍රෝවින් කරන අය ඉන්නවා. කාබන් පෙන් ඩ්‍රෝවින් කරන අය ඉන්නවා. එතකොට චාකෝල් වලින් කරන අය ඉන්නවා. ඊට පස්සේ ඒ අර විවිධත්වය සම්පූර්ණ මේ කියන්නේ ලංකාවේ දැනට අපිට දෘශ්‍යමාන කලා දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය එකලස් කලාවල් යනවා. ඊට පස්සේ පැච් වර්ක් යනවා. විශේෂයෙන්ම එක එක මාධ්‍යවල මොඩර්න් ආර්ට් යනවා. එතකොට නුවර යුගයේ චිත්‍රත් අපි කීපයක් මෙතෙන්ට නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අර 21 දෙනෙක් එකතු වුණාම ඒකේ තියෙන නියම රහ සහ ශිල්පීය කියන වපසරිය මේ අතරක්ෂේ ගන්න හැකි විදිහට තමයි අපි මේ පේන්ටින් සහ නිර්මාණ ශිල්පියෝ මේක සකලනය කරලා තියෙන්නේ. බොහොම සතුටුයි රස 21ක් එකතු වෙනවා ඒ එක්කම ජීවනාවබෝධයේ ජීවන ධාරිතාව පුළුල් කරන තවත් දිශානතීන් 21ක් විවෘත වෙනවා. විවෘත මනස් වලින් විවිධ හැඟීම් වලින් එන මේ ඥාන මණ්ඩල භාව මණ්ඩල සහිත මිනිසුන්ට රසිකයින්ට සහෘදයින්ට ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. දැන් ඔය ඉන්න තැන මොනවා හරි වෙනව නම් අසංක මට පොඩ්ඩක් බලන්න පුළුවන් නම් හරි සතුටුයි. මේ තියෙන්නේ අපි මේ සඳහාම මා විසින් අඳින ලද ඉසුරුමුණියේ මේ පැටේම අපේ ප්‍රසිද්ධ එක ලංකාවේ බොහොම කැමති එකක් ඓතිහාසික වටිනාකමක් තියෙන නිසාස අස්වැස්ස කියන මූර්ති මැදපු පෝට්‍රේට් එකක්. එතකොට මේක සාමාන්‍යයෙන් දවස් 6ක් විතර මට කාලය යොදවන්න වුණා මේක ඇක්ලික් පේන්ට් එක. ඒකමාර 3 සයිස් ප්‍රමාණයක මේක කැන්වස් එකේ ඇක්ලික් වලින් තමයි කරලා තියෙන්නේ. මේක නිකම්ම දර්ශකයන් අඳපු එකක්. මේක යා ගන්න ඕනේ නෙමෙයි. මොකද මගේ හැකියාව මම විශේෂයෙන් භාවිතා කරන ටෙක්නික් එකක් තියෙනවා ටයිප් එක. ඒක බොහොම තීරුවෙන් කරපු නිර්මාණයක්. එතකොට ඔතන දැන් ඔයා විතරද තව කීප දෙනෙක් අද වැඩ කරනවද වර්ක්ෂොප් එකේ? ඔව් ඔව්. තව සහෝදර ශිල්පියෙක් එයාගේ දැන් මේ ඉන්න වැඩ කරගමන විදිය. දැන් 21 දෙනා 21 පොලක වැඩ කරනවා ඇත්තද එතකොට නේද? අනිවාර්යෙන් ඔව්. මමත් අර මේ මෙතන විලක් දකින්න ඕන නිසා තමයි ශිල්පියෙක් මම ආවේ. මේ තියෙන්නේ මම අබුණන්නේ ඒක. මේක බෝල් පොයින්ට් පෙන් එකෙන් මේක දවස් 7ක් විතර ගියා. මේකට බොහොම සීරු මාරුවෙන් මේ ජර්මන් මැටීරියල් පේපර් එකක මේ කාබන් පෑන් අදපු පේන්ටින් එක.
මේ වගේ කීපෙකුත් ප්‍රදර්ශනයේදී මම ඉදිරිපත් කළා. දැන් මේ චිත්‍ර දෙකක් බලලා මෙච්ච අවසංග මං කිව්වේ මේ ඉන්නේ මගේ සහෝදර ශිල්පියා. මෙයා අමල් විජේ මෙයාට කාලාන්තරයේ තිස් දැන්ට අවුරුදු 38ක් වෙන වයස. ආයිබෝන් අමල්. අපි දන්න කා ඉඳලා අවුරුදු ශිල්පයේ තියෙන කෙනෙක්. ඔව්. ආයිබෝන්. මොහුගේ විශේෂත්වය මොහු අපි දැකලා තියෙන මේ සිලින්ඩරෙන් තමයි මේ පේන්ටින් එක සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒකට ඒක අපිට බලා ගන්න පුළුවන්. ලංකාවේ මම දන්නේ මේ තාක්ෂණය භාවිත කරන එකම මේක මොහුගේ අනන්‍යතාවය. අපි බලමු පොඩ්ඩක් යා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔව් අපි බලමු ඇත්තටම බලන් ඉන්න එකත් ලොකු පිනක්. මේකත් ඇක්‍රිලික් පේන්ට් එකක්. මෙයා මේක මොඩර්න් ටයිප් එකයි. මෙයාටම මේ ආවේනික සිලින්ඩරෙන් ආවිතයයි පින්සලයි මේ තුනම මිශ්‍ර කලාවක් හැටියට තමයි මෙයා මේක කරන්නේ. මේක මේ පේන්ටින් එකේ නම අපි හැටියට දාලා තියෙන්නේ අවුට් ඔෆ් ෆ්‍රේම් මේ කාන්තා රූපයක් තමයි මෙයා ඒකේ ඉසකස් තමයි මේ නිර්මාණය කරමින් යන්නේ. සරලව මේ කාන්තා සිටේ මතුවෙන අදහස් තමයි මෙයා මේ ෆ්‍රේම් එකේ තුල හෝ එළියට යාම මෙයා මේ නිරූපණය කරන්න උත්සාහ කරන්නේ. නෑ අදම තමයි මම ওই සිරින්ජයක් පාවිච්චි කරලා මේ චිත්‍රයක් අඳින අවස්ථාවක් දකින්නේ. ඒ කියන්නේ අපි හැමදාම ඉතින් අපේ ලේ ගන්නවා හෝ අපිට ඉන්ජෙක්ෂන් කරනවා පමණයි කියලා නේද? ඇත්තටම. මේක විවිධ වර්ණ භාවිත කරන මෙයා දැනට මේ දුඹුරු වර්ණය තමයි මේ පටන්නේ. එතකොට තාම මේ තාම කොටසයි මේක වැඩ නිම කරලා තියෙන්නේ. අතරම මේක බොහොම උනවත් නිර්මාණයක් බවට පත් වෙනවා. ඔව් ඔව්. ඒ සම්පූර්ණ වෙච්ච නිර්මාණය අපිට බලන්න පුළුවන් 14 වෙනි දිනදලා ලයනල් වෙන්ට් මේ රඟහලට ආවොත් එහෙම. අනිවාර්යෙන්ම මේක ඇතුළේ මෙයාගේ කරපු පේන්ටින් තුනක් මෙයා එතෙන්දී ඉදිරිපත් කරනවා. අන්න මට අහන්න බැරුණා කී දෙනෙක් මේ කියන්නේ එක්කෙනෙක් මේ චිත්‍ර නිර්මාණ කීයක් ඉදිරිපත් කරනවද? සාමාන්‍ය ශිල්පීන් අපි මොකද ලයිනල් වෙන්ට් එකේ ගැලරි තියෙන ප්‍රමාණය අනුව අපි පේන්ටින් 40ක් වගේ තමයි ඔක්කොම ඒක තියන්න බලාපොරොත්තු වෙන්නේ. එක්කෙනෙක් තුනක් තියෙනවා. එක ශිල්පියෙකුගේ පේන්ටින් තුනක් සහ මූර්ති දෙකක් සහ පහක් වෙනවා. එයාගේ මූර්ති දෙකක් වැඩි. සාමාන්‍ය අපි එක්කෙනෙක්ගේ තුනක් තමයි නිතර තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් මම කතා කරා වගේ අසංක කවුරු හරි මාධ්‍යයකට මේ එහෙම නැත්නම් සමාජ මාධ්‍යයකට මේ අවශ්‍ය වුණොත් එහෙම තොරතුරක් දැනගන්න ඕගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න ප්‍රචාරණයක් දෙන්න හෝ ඒ මොහොතේ එන්න නම්බරයක් කියන්න පුළුවන් නම් හරි වටිනෝ නේ 077යි 669යි 669 ඔබට අවශ්‍ය තොරතුරක් මේ බොහෝ අපි සූදානම් මොහොතකට අපි හැමෝටම ආරාධනා කරනවා මේ අලුත් අත්දැකීම විඳින්න එන්න. මොකද කන්න ශිල්පයේ තනි අදහසකට වඩා අපි 21ක් ඇතුලේ මේක මේ බොහොම වෙහෙස මහන්සි සහ දක්ෂතාවය ගෝචර කරන කරන්නේ. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා මේ විඩාපත මනස නිවා ගන්න. ඔබතුමන්ලා වෙනුවෙන් තමයි අපි මේ නිර්මාණ කරන්නේ. ඉතින් මේකට පැමිණිලා මේ අත්දැකීම විඳින්න හැමෝටම අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ මේ හිතවත් අනුරාධ මහත්මයා ඔබතුමාටත් ඇත්තටම අපි ස්තුතිපූර්වක වෙනවා. මොකද මේ වගේ මේ ප්‍රාදේශීය ශිල්පීන් සහ උන්ගේ සපදුක් හොයාලා මේ වගේ නිර්මාණ දිගදීම ගැන ඇත්තටම ශිල්පී ලංකාවේ අංකුර ශිල්පියෙක් හැටියට ඔබතුමාට දීර්ඝායුෂ සහ තවත් ඔබ සොයා යාම ගවේෂණ සහ ඉදිරිපත් කිරීමේ රටාව සහ ඔබතුමාගේ කටහඬට නිරෝගී සුවය ලංකාරයේ සෑමදාම පවතින. මොකද අපි අඬෙන් කෙනෙක් කවුරු හරි හිතනෙවුවා නම් ඒකේ ඉහළින්ම එන්න ශිල්පී ඔබ. මොකද අලුත්ම මානයකට ගෙන ගියා මේ ලංකාවේ කතනය කියන එක.
ඉතින් ඔබතුමාටත් අපි ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සහ දීර්ඝ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එහෙනම් ඔයගොල්ලන්ගේ 21 දෙනාගේම කාර්ය ඉතාම සාර්ථකව ලංකාවේ මේ චිත්‍ර කලාවෙහි වෙනස් දිශානතියක් ප්‍රගමනයක් දක්වා යොමු කරන්නට හැකියාව ලැබෙන්න කියලා ඔය චිත්‍ර ප්‍රදර්ශනය ඉතාම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අසංක. එහෙනම් සියලු දෙනාම බොහොම ආදරෙන් මතක් කළා කියලා. අයිබෝන් අපි කතා කළේ වටිනාම මාතෘකාවක්. අද හාපුරා කියලා අපිට මේ මාතෘකාව ඔස්සේ ඔබත් එක්ක දේවා ටොක්ස් වලින් කතා කරන්න ලැබිච්ච එකත් ලොකු දෙයක්. චිත්‍රය කියන්නේ හරිම ගැඹුරක් සහිත දෙයක්. ඒ වගේම ඉතා විශාල ප්‍රකාශන මාධ්‍යයක්. ලෝකයේ ඇතුලේ ඒවා කියවා ගැනීම පිළිබඳව විවිධ අයට විවිධ මට්ටමේ ශක්‍යතාවන් ඇති. කොහොම වුණත් ඒ හැම හැකියාවක් ඇතුළෙම හැම කියවීමක් ඇතුළෙම ඔබට ජීවිතය තවත් ඉහළට පෙරට ගෙන යන්නට අවකාශයක් තියෙනවා. දේවා ටොක්ස් තුලින් ඉස්සරහට අපි තවත් බොහෝ මාතෘකා කතා කරනවා. විඩක් ලැබෙන හැම වෙලාවකම ඔබත් එක්ක ඇවිත් මේ ලෙන්ගතුකම සහ මේ සමාජය පිළිබඳ කියවීමට අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා මග හරින්න එපා. දේවා ටොක්ස් ඔබත් ඔබේ ජීවිතයත් එක්ක බැඳිච්ච තැනක් මේ. ජය වේවා.